ඕන ඉතින් ආයිබෝවන් කියලා පිළිගන්න ඕගොල්ලෝ හැමදෙනාම අදත් අපේ YouTube channel එකට. ඉතින් මම මේට සති දෙකකට විතර ඉස්සෙල්ලා වීඩියෝ එකක් ගෙනාවා. මෙන්න මේ JS39P කියන dual camera drone එකේ full review එකක්. ඉතින් මේ වීඩියෝ එකේදී මම ඕගොල්ලන්ට කිව්වා මේක හරියටම fly කරන්නේ කොහොමද කියලා. සම්පූර්ණ වීඩියෝ එකක් ඕගොල්ලන්ට ගේන්නම් කියලා. ඉතින් ඒක තමයි අද අරන් ඇවිල්ලා තින්නේ. එහෙනම් අපි වැඩි කතා නැතුව ගිහිල්ලා බලමු මේ drone එක හරියට fly කරගන්නේ කොහොමද කියලා. The highway and in the driveway is a nice range, cause I grind through the climb, I invite pain. You'll never hear me bitch, nah I don't complain, just gotta flip the switch and you can go. හරි යාළුවනේ මම අපේ drone එක power on කරගෙන මේ විදිහට flat surface එකකින් තියාගත්තා. ඉතින් මේ විදිහට යටින් bed sheet එකක් තියපු හේතුව මම කලින් වීඩියෝ එකේදී පැහැදිලි කරා. ඔයගොල්ලන්ට ඒකත් බලන්න පුළුවන්. ඒ වීඩියෝ එක බැලුවේ නැත්නම්. ඉතින් ඊට පස්සේ ඔයගොල්ලෝ මෙන්න මේ විදිහට ඔයගොල්ලෝගේ remote එක power on කරගන්න. ඉතින් remote එක power on කරපුවම drone එක remote එක එකට connect වෙනවා. ඉතින් ඊට පස්සේ ඔයගොල්ලෝ තියෙන්නේ calibrate එක කරගන්න. ඉතින් calibrate එක කරගන්න කරන්න තියෙන්නේ මෙන්න මේ joystick දෙක මෙහෙම දෙපැත්තට කරන්න. ඊට පස්සේ ආපහු ඒ විදිහටම තව පාරක් කරන්න. ඉතින් මේ විදිහට දෙපාරක් කරායින් පස්සේ calibration එක successful. දැන් අපිට පුළුවන් අපේ drone එක take off කරන්න. ඉතින් take off කරන්න ඉස්සෙල්ලා ඔයගොල්ලෝගේ propellers මෙන්න මේ විදිහට unlock කරගන්න. Say, fake it till you make it, eh? ඔන්න ඔය විදිහට propellers unlock වුණාම ඔයගොල්ලන්ට පුළුවන් මෙන්න මේ වම් අත පැත්තේ joystick එක එකපාරක් උඩට කරලා drone එක take off කරගන්න. හරි යාළුවනේ දැන් drone එක take off වෙලා තියෙන්නේ. ඔයගොල්ලන්ට පේනවා ඇති. ඉතින් ඔයගොල්ලන්ට drone එක උඩට පල්ලෙහාට ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට ඔයගොල්ලෝගේ remote එකේ joystick එක උඩට කරලා සහ ආයි පල්ලෙහාට කරාම ඔයගොල්ලෝගේ drone එක පල්ලෙහාට එනවා. ඒ වගේම drone එක rotate කරගන්න නම් මේ joystick එකම මෙන්න මේ විදිහට එහෙම දෙපැත්තට කරන්න තමයි තියෙන්නේ. ඉතින් ඒ ටික තමයි අපේ වම් පැත්තේ joystick එකකින් වෙන්නේ. දකුණු පැත්තේ joystick එකෙන් ඔයගොල්ලන්ට පුළුවන් මෙන්න මේ විදිහට drone එක ඉස්සරහට පස්සට යවන්න. ඒ වගේම දෙපැත්තට යවන්නත් පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ වගේම ඒ දෙක තමයි ඔයගොල්ලෝගේ joystick වලින් ප්‍රධාන වශයෙන්ම වෙන්නේ. ඉතින් ඊට පස්සේ අපි බලමු මෙන්න මේ විදිහට මෙන්න මේ උඩ වම් අත පැත්තේ ring එකෙන් මොකද්ද වෙන්නේ කියලා. ඉතින් මේක rotate කරනකොට ඔයගොල්ලෝගේ drone එකේ speed එක වැඩි කරගන්න පුළුවන්. ඊට පස්සේ තියෙන්නේ මෙන්න මේ button එක. මේ button එක ඔයගොල්ලන්ට පුළුවන් එක click එකකින් ඔයගොල්ලෝගේ drone එකේ smoothness එක ගොඩක් වැඩි කරගන්න. ඒ කියන්නේ මේ joystick එක පොඩ්ඩක් මේව කරත් ඔයගොල්ලන්ට පුළුවන් මේක ටිකක් වැඩි දුරකට යවා ගන්න. ඉතින් ඊට යටින් තියෙන calibrate button එක ඉතින් ඒක මම ඔයගොල්ලන්ට කලින් වීඩියෝ එකේදී කිව්වා. ඒ වගේම ඊට පල්ලෙහායි තියෙන්නේ return to home button එක. ඉතින් මේකේ GPS නැති හන්ද මං හිතන්නේ නැහැ මේ option එක හරියට වැඩ කරයි කියලා. ඉතින් ඒක හන්ද මම ඔයගොල්ලන්ට මේක හරියට අද පෙන්නලා දෙන්නේ නැහැ. මොකද මටත් තාම drone එක හරියට පුරුදු නැති හන්ද මට sure නැහැ මේක හරියට වැඩ කරයිද කියලා. ඊට පස්සේ මෙන්න මෙතන මේ බටන් එකෙන් ඔයගොල්ලන්ට මේ කරන්න තියෙන්නේ මේක තමයි menu button එක. මේක එකපාරක් ක්ලික් කරාම මෙන්න මේ විදිහට flip සහ switch කියලා option දෙකක් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් මේ flip කියන option එක select කරාම ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගේ drone එකේ preview එක අනිත් පැත්තට තමයි පේන්නේ. ඉතින් ඊට පස්සේ ආපහු මෙන්න මේ switch කියන බටන් එක select කරාම ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගේ bottom cam එකේ view එක තමයි බලා ගන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් bottom cam එක ගැන ඉතල look quality එකක් නැහැ ඔයගොල්ලන්ට පේනවා ඇති. මම දැන් ආයෙ switch කියන එකට ගිහිල්ලා main cam එකට මාරු කරගන්න. ඉතින් ඊට පස්සේ මෙන්න මේ button එකෙන් ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ ඔයගොල්ලන්ගේ drone එකේ මේ remote එකේ screen එක off කරගන්න. ඉතින් මේක සාමාන්‍ය phone එකට connect කරනවා නම් ඔයගොල්ලන්ට මෙන්න මේ button එක click කරලා ඔයගොල්ලන්ගේ drone එකේ remote එකේ screen එක off කරගන්න පුළුවන්කම තියෙනවා. Okay, take the worst I say and turn them to a game. හරි යාළුවනේ ඊට පස්සේ ඉන්නේ මෙන්න මේ පැත්තේ මේ ring එක තමයි ඊට පස්සේ ඉන්නේ. ඉතින් මේ ring එක එහාට මෙහාට කරාම ඔයගොල්ලෝගේ කැමරාව adjust කරගන්න පුළුවන්. ඉතින් පේන ඇති ඔයගොල්ලන්ට කැමරාවේ view එක වෙනස් වෙනවා. ඒ වගේම මේක තමයි ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් drone එකේ තියෙන ගොඩක්ම කැමති option එක 360 flip එක. අපි ඒකත් කරලා බලමු. මේ button එක එකපාරක් click කරලා ඕගොල්ලෝ මේ දකුණු අත පැත්තේ joystick එක එකපාරක් මේව කරාම ඕගොල්ලන්ට අපේ drone එක flip වෙනවා බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඊට පස්සේ බටන් එක තමයි
මෙන්න මේ පේන හෙඩ්ලස් මෝඩ් එක. ඉතින් මේ හෙඩ්ලස් මෝඩ් එකෙන් ගිහුවම ඔයගොල්ලෝගේ ඩ්‍රෝන් එක තනියම වැඩ කරන්න පටන් ගන්නවා. ඉතින් මට නම් සාපේක්ෂව ඒක ටිකක් අමාරුයි. ඒක හන්ද මම මේ ඔප්ෂන් එකදී කියලා දෙන්න යන්නේ. ඉතින් ඊට පස්සේ මෙන්න මේ බටන් එක ඔයගොල්ලන්ට ෆොටෝස් කැප්චර් කරන්න වගේ මේ බටන් එක ඔයගොල්ලන්ට වීඩියෝස් කැප්චර් කරන්න පුළුවන්. යට තියෙන ප්ලේ බටන් එක. ඒ කියන්නේ සිලෙක්ෂන් බටන් එක ඔයගොල්ලන්ට මොකක් හරි සිලෙක්ට් කරන්න ඕන නම් මේ බටන් එක යොදාගෙන මේක සිලෙක්ට් කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඊට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්කම තියෙන්නේ මෙන්න මේ පේන පවර් බටන් එක සහ ඔබ්ස්ටකල් අවොයිඩින් සෙන්සර්ස් ඔන් කරන බටන් එක. ඉතින් ඒක ඔන් කරොත් ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් ඔය ගස් කොළන් වල ඊට පස්සේ ඉන්ඩෝර් ගේම් ප්ලේ කරනවා නම් ටිකක් අවධානම අඩුයි වදින්න තියෙන. ඉතින් ඒක ඔන් කරන් ප්ලේ කරොත් ඊට පස්සේ මේ පැත්තේ තියෙන්නේ 1 key land සහ 1 key take off කියන බටන් එක. ඉතින් ඒ බටන් දෙක ක්ලික් කරලා ඔයගොල්ලන්ට මේක take off කරගන්න සහ land කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඒ වගේ මේ බටන් එක ලෝන් ප්‍රෙස් කරන් හිටියහම ඔයගොල්ලෝගේ ඩ්‍රෝන් එකේ ප්‍රොපෙලර්ස් හතරම ඉමර්ජන්සි ස්ටොප් වෙනවා. ඒ කියන්නේ එකපාරට නවතිනවා. ඔයගොල්ලෝ මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් ඒ බටන් එක ලෝන් ප්‍රෙස් කරන් ඉඳලා ඔයගොල්ලෝගේ ඩ්‍රෝන් එකේ මෝඩස් පවර් ඔෆ් කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඊට පස්සේ මම රිමෝට් එකේ view එකත් පොඩ්ඩක් පෙන්නන්න. මෙන්න මෙතන තියෙන රිමෝට් එකේ බැටරි ලයිෆ් එක. ඒ වගේ මෙතන තියෙන අපේ ඩ්‍රෝන් එක සහ රිමෝට් එක අතර තියෙන Wi-Fi connection එක කොච්චර ස්ට්‍රෝං තියනවාද කියලා. ඒ වගේ මෙතන තියෙන්නේ අපේ SD card එක ඉන්පුට් කරලාද නැද්ද කියලා. ඉතින් මම දැන් වීඩියෝ එකකුත් මෙතනින් රෙකෝඩ් කරගන්න ඔන්න ඔය විදිහේ. ඊට පස්සේ ෆොටෝ එකක් කැප්චර් කරන්න තියෙන්නේ මෙන්න මේ උඩ බටන් එකේ. You got a mind, but even that could change. You could flip the gray matter like some batter in your brain. That's why I say, fake it till you make it A. And if you play that game, then you just might make a change. Rearrange all the bad to okay. Take the worst thoughts saying, turn them to a game. Take the best thoughts saying, put them on display. On repeat in your brain till you're feeling no more pain. Never slow yourself down, you can do some more. Push past all the pain and you'll find a door. Open it up and finally explore everything that you thought you could never do before. And even when you feel low, you can still go. Even when you feel slow, you can still go. Even when there's no hope, you can still go. I never answer to no, man, I still go. Go, 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 go. හරි යාළුවනේ දැන් ඩ්‍රෝන් එක ෆ්ලයි කරලා ඉවරලා පවුච් එකට දාලා ඔක්කොම කරගෙන දැන් ගෙදර ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මම බැටරි charge එකට දැම්මා. සාමාන්‍යයෙන් මගේ charge මේකේ බැටරි charging time එක මම කලින් වීඩියෝ එකේ කියලා තියෙනවා. ඔයගොල්ලන්ට ඒ වීඩියෝ එකත් බලන්න පුළුවන් ඉස්සෙල්ලා කිව්ව විදිහටම. ඉතින් අද සම්පූර්ණයෙන්ම මම කියලා දුන්නා මේක කොහොමද ෆ්ලයි කරන්නේ සහ රිමෝට් එකේ ඔප්ෂන් සේරම කියලා දුන්නා. ඉතින් තව විශේෂ දේවල් දෙයක් කියන්න ඕන. ඉතින් මේක සාමාන්‍යයෙන් මම අවුට්ඩෝර් ෆ්ලයි කරද්දී නම් මට හොඳ ස්ටේබල් එකක් බලා ගන්න පුළුවන් වුණා. ඒ කියන්නේ හෙල්ලෙන්නවත් නැහැ. තියෙන විදිහට ඒ විදිහටම තියෙනවා. ඔයගොල්ලන්ට වීඩියෝ එකේදී දකින්න පුළුවන් වෙන්නේ නැති. හැබැයි මේක ඉන්ඩෝර් ෆ්ලයි කරනකොට නම් සාමාන්‍යයෙන් පොඩ්ඩක් එහෙම යන ගතියක් තියෙනවා අවුට්ඩෝර් ෆ්ලයි කරනවට සාපේක්ෂව. ඉතින් ඒක තමයි ප්‍රධාන වශයෙන් කියන්න හදපු දේ. ඉතින් මේක ගොඩක්ම අවුට්ඩෝර් ෆ්ලයි කරන සුසු ඩ්‍රෝන් එකක් කියලා මට රෙකමන්ඩ් කරන්න පුළුවන්. To the system, I don't wanna be a slave. I've been doing shit. ඉතින් ඊට පස්සේ කියන්න ඕන දේ තමයි සාමාන්‍යයෙන් අද පොඩ්ඩක් වීඩියෝ එක නිකන් කලබලයි වගේ ගතියක් ඔයගොල්ලන්ට තේරෙන්නේ සමහර විට. මොකද ඩ්‍රෝන් එක අවුට්ඩෝර් ෆ්ලයි කරන්න මට තාම එච්චර පුරුදුත් නැහැ. එච්චර උඩ යවන්නත් මොකද්ද වගේ තාම පුරුදු නැති හන්දා. ඉතින් ෆ්ලයි කරද්දි ඩ්‍රෝන් එක දිහාත් බල රිමෝට් එක දිහාත් බල ස්ක්‍රීන් එක දිහාත් බල වීඩියෝ එක කරන්න ගියාම චුට්ටක් ඉක්මනට මම වීඩියෝ එක කරා. ඉතින් ඒක තමයි එක හේතුවක්. අනිත් එක මේකේ බැටරි එකපාරක් charge කරලා එකපාරක් බැටරි charge කරලා මේක විනාඩි 20ක් වගේ තමයි යවන්න පුළුවන්. ඉතින් විනාඩි 20කට වැඩිය මේක වීඩියෝ එක කරන්නත් බෑ. මොකද එක බැටරි එකේ මං ගා දැනට තියෙන්නේ. ඉතින් එතකොට ආයෙ ගෙදර ගිහලා ආයෙ charge කරන් ආයෙ එන්න වෙනවා. ඒක නිසා තමයි පොඩ්ඩක් ඉක්මනට කරේ. ඒක ඔයගොල්ලෝ වැඩි ගණන් ගන්න එපා. ඉතින් අද වීඩියෝ එක ඔය විදිහට ඉවර වෙනවා. මම හිතනවා ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් ඩ්‍රෝන් එක ෆ්ලයි කරන්න කොහොමද කියලා හොඳ අවබෝධයක් ගන්න ඇති කියලා. තාමත් subscribe කරලා නැත්නම් subscribe කරලා දිගටම එකතු වෙලා ඉන්න අපේ channel එකත් එක්ක. ඉතින් මේ වගේ වීඩියෝ දිගටම ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. එහෙනම් මම අදට ගිහින් එන්නම්. ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්. Okay, take the worst thoughts saying, turn them to a game. Take the best thoughts saying, put them on display. On repeat in your brain till you feel